මං හෙට හදනවා මගේ මනුස්සයා රස ලුණු සම්බෝල එකක්. කොහොම මේ ලුණු ගෙඩිය? කොහමද මේ ලුණු ගෙඩිය? ලුණු ගෙඩියක්ද බං මේ? කොහමද මේ ලුණු ගෙඩිය? Luno. Shit, what is Luno? ලුණු කිලෝ එකක් දෙකට ලාභයි. කොහමද මේ ලුණු ගෙඩිය? ටසිරි මොන ලුණුද? කොයිද මේ කඩාගෙන යන්නේ? අයිය ලුණු ස්වාමීන් වහන්සේ ලුණු ස්වාමීන් නම් ඉන්නවා. මොකද්ද කාරණාව? මට ලුණු ස්වාමීව හම්බ වෙන්න ඕනේ. කාරණාව කියලා හිටියා. මම ඒක ලුණු ස්වාමීත් එක්ක බලාගන්නම්. මට ලුණු ස්වාමී ඉන්න තැන කියන්නකෝ. ඒකත් එහෙමද? ලුණු ස්වාමීව හම්බ වෙන්න. Om Pena Om Pena ස්වාමීනි මම ඊයේ රෑ ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ ලුණු ගෙඩිය නැහැ. මට කොහොම හරි ලුණු ගෙඩිය හොයලා දෙන්න ස්වාමීනි. මං හෙට උදේට ලුණු සම්බෝලයක් හදලා දෙන්න ඕනේ ස්වාමීනි. ගෙදර මීයෝ ඉන්න පාටයි. ඔව් ස්වාමීනි ඉන්නවනේ එන්න. මට පේනවා මීයා තමයි අරන් ගිහලා තියෙන්නේ. ලුණු ගෙඩිය. එතකොට ස්වාමීනි මීයා ලුණු ගෙඩිය අරන් ගිහින් තියන්නේ ෆ්‍රිජ් එක ඇරලාද? දෙයියෝ කියන විදිහට නම් ඒක නම් මීයාගෙන්ම තමයි ආන්න වෙන්නේ. එතකොට ස්වාමීනි මේ මීයා වල ගන්න මන්ත්‍රයක් එහෙම තියනවාද? වැඳ ගන්න. සාත්තරේ විදියට මගේ මන්ත්‍රය වැඩ කරොත් මීයා මාතර ඇවිත් ඔළුවෙම අල්ල ගන්න පුළුවන් වෙනවා. අනේ හොඳයි ස්වාමීනි මට ගෙදර ගිහිල්ලා ලුණු සම්බෝලයක් හදන්න පුළුවන්. අබිතියා ස්වාම පුරුෂයෙක් ආවරේ මේ තනත්තියගේ ඉඳ ගන්න මගේ පුතේ. මේ ළඟටලා ඉඳ ගන්න. තව ළඟට එන්න. ලුණු ගෙඩියට ඇතු වෙච්චදී මම දන්නවා මට පේනවා. හරිද? එතකොට මීයා කවුද කියලාත් මම දන්නවා. ඒකත් මට පේනවා. ඔය අතේ තියෙන මුදල් පසුම්බියේ තියෙන හැම දෙයක්ම මෙන්න මෙතනින් තව දෙයියන්ට පූජා කරන්න කියලා ප්‍රාර්ථනා කරලා තියන්න පුතේ. නැත්නම් ඔත ගෙදර යන්න වෙන්නේ නැහැ. මීයා නැති වෙනවා. හරි ස්වාමීනි. දෙයයන්ට සේරම පූජා කරන්න ඕම් නමෝ ඉත්‍යයෙන් කියලා කෝ. ඉක්මන් කරන්න. කෝ නමෝ ඉත්‍යයෙන් කියන්න. නමෝ කියලා කියන්න. නමෝ දැන් යන්න පුළුවන්.